පරිගණකයක් එකපාරටම අමුතු විදිහට හැසිරෙන්න ගන්න එක අපි හැමෝම අත්දකලා තියෙන දෙයක්. ඒත් ඊක නිකම්ම දෝෂයක් නෙවෙයි. ඊක පරිගණකයේ අපිට යවපු රහස් පණිවිඩයක් වෙන්න පුළුවන්. ඉතින් අපි අද රහස් පරීක්ෂකයෝ වගේ වෙලා මේ අභිරහස් සංඥාවල තේරුම හොයලා බලමු. මේක තමයි අපේ විමර්ශනයේ හදවත. පරිගණකයේ එකපාරටම නිල් පාට වෙනෝ නැත්නම් අමුතු බීප් සද්දයක් එන්න ගන්නවා. මේවා නිකම්ම සිද්ධ වෙන දේවල් නෙවෙයි. ඇත්තටම මේක තමයි පරිගණකයේ උදව් ඉල්ලන භාෂාව. අපි මේ භාෂාව තේරුම් ගන්නයි මේ හදන්නේ. හරියට රහස් පරීක්ෂක කතාවක් වගේ නේද? අපි තමයි පරිගණක රහස් පරීක්ෂකයෝ. ඉතින් මේ ඉඟි පාවිච්චි කරලා අපි මේ අභිරහසේ ඇඩියටම ගිහින් බලමු. හොඳයි එනම් රහස් පරීක්ෂකවරුනි, අපේ පළවෙනි හෝඩුවාවට හොඳට සවන් දෙන්න. ඒ තමයි ශබ්දය. පරිගණකය අපිට මේ ශබ්ද වලින් මොනව කියන්නද හදන්නේ? මේක තමයි පුදුමම දේ. සමහර වෙලාවට තිරේ කිසිම දෙයක් පේන්නේ නැති වුණත් පරිගණකයේ මේ බීප් සද්ද වලින් හරියට මෝස්කේත වගේ අපිට ලොකු රහසක් හෙලි කරනවා. මේ බීප් ශබ්ද එන්නේ BIOS එකෙන්. ඒ කියන්නේ පවර් බටන් එක ඔබපු ගමන්ම වැඩ පටන් ගන්න මූලිකම මුල්‍ය. අනිත් හැමදේම පටන් ගන්න කලින් BIOS එක තමයි හැමදේම හොඳින්ද කියලා ඉක්මන් පරීක්ෂාවක් කරන්නේ. ඉතින් මේ බීප් සද්ද රටාව තමයි අපේ රහස් කේතය. උදාහරණයක් විදියට දිගටම බීප් 3ක් ඇහෙනවා නම් සැකය යොමු වෙන්නේ RAM එකේ සම්බන්ධතාවයට. හැබැයි එක දිගු බීප් එකකුයි කෙටි බීප් දෙකකුයි අහුනොත් එතකොට අපේ විමර්ශනය යොමු වෙන්නේ ඩිස්ප්ලේ කාඩ් එක පැත්තට. ඒත් හැම බීප් සද්දයක්ම ලොකු අභ්‍යන්තර ප්‍රශ්නයක් කියන්නේ නැහැ. සමහර වෙලාවට දිගටම බීප් සද්දයක් එනවා නම් ඒක හරිව සරලව යතුරු පුවරුවේ යතුරක් හිරු වෙලා චින එක වෙන්න පුළුවන්. ඒ නිසා හැම හෝඩුවක්ම වැදගත්. හරි. අපි ශබ්ද වලින් ලැබුණු හෝඩුවම් පැත්තකින් තියමු. දැන් බලමු අපේ S වලට පේන සාක්ෂි ගැන. මොනිටරය අපිට මොන වගේ රහස්ද හෙලි කරන්නේ? මොනිටර් ලයිට් එක දිගටම නිවිපත්තු වෙනවා නම් ඒක සාමාන්‍ය අනතුරු ඇඟවීම. මෙතනදී අපි රහස් පරීක්ෂකයෙක් වගේ සැකකරුවන්ගේ ලයිස්තුවක් හදාගෙන එකින් එක පරීක්ෂා කරන්න ඕනේ. කේබල් එකේ ඉඳන් CPU එක දක්වාම. හැබැයි ගොඩක් දෙනෙකු බය කරන ප්‍රශ්නයක් තියෙනවා. පරිගණකය ඔන් කළා, සද්දය ඇහෙනවා. ඒත් තිරේ කිසිම දෙයක් නැහැ. කළුවරයි. එතකොට මොකද්ද කරන්නේ? ඉතින් මෙතන තියෙන පුදුම හිතෙන කාරණේ තමයි මේක. ගොඩක් වෙලාවට මේකට හේතුව හිතා ගන්නවත් බැරි සරල දෙයක් හાર્ඩ් ඩිස්ක් එකේ කේබල් එක වැරදියට සම්බන්ධ වෙලා තියෙන එක. ඔව්. සමහර වෙලාවට ලොකුම අභිරහස් වලට තියෙන්නේ පුදුම සහගත සරල විසඳුම්. මේ දෝෂ දෙක එක වගේ අහුනට හේතු සම්පූර්ණයෙන්ම වෙනස්. ඩැන්සිං ස්ක්‍රීන් එකක් කියන්නේ ඩිස්ප්ලේ කාඩ් එකේ වෛරස් එකේ හෝ වීඩියෝ මතකයේ ප්‍රශ්නයක්. හැබැයි ෂේකින් ස්ක්‍රීන් එකක් එන්නේ විදුලි අර්ත් එකේ ප්‍රශ්නයක් හෝ චුම්බක තරංග නිසා. හෝඩුවාවේ තියෙන පොඩි වෙනසකින් හේතුව සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුරුණා. අපේ විමර්ශනයේ අවසාන සාක්ෂි කාණ්ඩය තමයි වචන. පරිගණකය ආරම්භ වෙනකොට තිරේ දිස්වෙන මේ දෝෂ පණිවිඩ කියන්නේ මොනවද? ඊළඟ දෝෂය තේරුම් ගන්න කලින් අපි CMOS ගැන දැනගමු. මේක හිතන්නකෝ පරිගණකයේ කෙටි කාලීන මතකය වගේ. වෙලාව දිනේ වගේ මූලිකම දේවල් මතක තියාගන්න මේකද බලය දෙන්නේ පොඩි බැටරියක්. පරිගණකය පණ ගන්නවනකොට තිරේ මෙන්න මේ විදිහට CMOS error කියලා පණිවිඩයක් දකින්නවා. ඉතින් මේ පණිවිඩයෙන් අපිට කෙලින්ම විසඳුම දෙනවා. අර පොඩි බැටරිය දුර්බල වෙලා ඒක මාරු කළාම ප්‍රශ්නේ විසඳනවා. මේ නඩුව නම් හරිම සරලයි. මේක නම් ගොඩක් වෙලාවට දකින්න ලැබෙන ටිකක් බය හිතෙන දෝෂ පණිවිඩයක්. හાર્ඩ් ඩිස්ක් එකේ දෝෂයක් කියලා පෙන්නනවා. මේ වගේ වෙලාවකදී කලබල නොවි පියවරෙන් පියවර විමර්ශනය කරන්න ඕනේ. මුලින්ම බලන්න ඕනේ බල සැපයුම. ඊට පස්සේ හાર્ඩ් ඩිස්ක් එකේ සම්බන්ධතා. ඒවත් හරිනම් ඩේටා කේබලය. අවසාන වශයෙන් තමයි අපි CMOS සිටුවම් ගැන සැක කරන්න ඕන. මේක තමයි ක්‍රමානුකූල පරීක්ෂණය. අපි දැන් බලමු අපේ පරණ ලිපිඩොණු වලින් කීපයක්. floppy disk, Windows 98 වගේ දේවල් අද නැති වුණත් මේ දෝෂ වලින් අපිට මූලික સિદ્ધාන්ත තේරුම් ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට non-system disk දෝෂය අපිට උගන්වනවා පරිගණකය ආරම්භ වෙන්න නිරැරදි ධාවකයක් අවශ්‍යයි කියලා. තාක්ෂණය වෙනස් වුණත් මූලධර්ම එකයි. හරි, අපේ විමර්ශනයේ අවසానයි. අපි හෝඩුවම් එකතු කළා, සාක්ෂි පරීක්ෂා කළා. දැන් බලමු මේ හැම දෙයකින්ම අපි ඉගෙන ගත්ත වැදගත්ම පාඩම මොකක්ද කියලා. මේක තමයි මතක තියාගන්න ඕන වැදගත්ම දේ. පරිගණකීය දෝෂයක් කියන්නේ කලබල වෙන දෙයක් නෙවෙයි. ඒක ප්‍රශ්නේ විසඳන්න පටන් ගන්න තියෙන පළවෙනි හෝඩුවාව. මේ විමර්ශනයේ පුරාවට අපි පරිගණක දෝෂ 28ක් පිටුපසේ ති රහස් හෙළිදරව් කරගත්තා. ඒ කියන්නේ දැන් මේ ප්‍රශ්න විසඳන්න අවශ්‍ය දැනුම අතේ තියෙනවා. මේ සංඥාවල භාෂාව තේරුම් ගත්තම ප්‍රශ්නයක් කියන්නේ බය වෙන්න දෙයක් නෙවෙයි. ඒක විසඳන්න තියෙන අභියෝගයක්.
දැන් ඒ අභියෝගයට මුහුණ දෙන්න සූදානම්. දැන් පරිගණකය කියන්නේ තේරුම් ගන්න බැරි අභිරහස් පෙට්ටියක් නෙවෙයි. ඒකේ භාෂාව දන්නෝ. ඉතින් මීලකට විසඳන අභිරහස් මොකද්ද?